කරන්න යන්නේ. සජිත නිගමන කිව්වා මෙයා වෙනවා. විශ්වාස කරන වැඩි තරමේ සේවකයෝ හිටියා. මොකද හැමදාම ප්‍රසංග වේදිකාවේ ළඟට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා සෙල්ෆියක් ගන්න ටිකට් කරගෙන මේ කලාකරුවගේ ගීතයක් අහලා ඩාන්ස් කරලා ආපු වාර අනන්තයි වුණා තරම්. ඒ නිගමන තියෙන ආකර්ෂණීය සහ ආදරය. ඔබ නිගමන හිතුවද තමන්ගේ ආයතනයට මේ වගේ සුන්දර ප්‍රසංගයක් තුල ගීත ගායන මෙවැනි දෙවන්තෙක් වේදිකාව තුල ඒ විදියට ආරාධනා ලැබෙමින් ඒ විශ්වාසය තහවුරු කරන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි නව රංගන සංගීත කණ්ඩායම වගේනේ පැදුරේ ඔබට වෙනස්මානයට ආධුනික ගීත ප්‍රසංග කලාවෙන් වෙනස්මානයට ඔසවන තබන්නට නව රංගන සංගීත කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන වටිනාකමක් විදිහට තමයි මේ ආධුනික ජනප්‍රිය ජනමාන දානවගේ පැමිණීම අපලමින් අසංග ශ්‍රීමාන් පදහතව. ඉතින් අතීතයේ සහ වර්තමානයේ වයසට යන්නේ නැති එන්න තරුණ වෙන ආරම්භයේ කලාකරුවෙගේ නම් ජේෂ්ඨයින් අතර ඒ තමයි මොහු හැමදාම ආධුනික ලෙස පැරණි දේවා අලුත් දේවා නිර්මාණ සිද්ධි ගීතයක් මුදා හැරියද ඒ ගීතය රසික ආකර්ෂණය ඉහළින් ජයගත් රසික පිරිස බොහොමයි. ඒ ආදරයත් එක්ක ඔබ ආස කරන ගායන ශිල්පී සේනාවට නායකත්වය දෙන මෙයාගේ ජේෂ්ඨ ප්‍රවීණ කලාකරුවා වෙන උපාධිකයන් සොහද හමුව සමග ගයන්නට නව රංගන සමගින් ගයන්නට වෙන ආදරෙන් අරයවා සේනා නායක වීරා ලියත් අපුඩේ ඒවා මදි තියාකරි උපාධි ගැටයන් මාතේ සුවද හමුදාවේ සුවද අනුවිමේදී ඔබ ආයතනයේ ඔබ ආයතන විනෝද කපුරන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔබට ඒකට තීරණයක් ගන්න උදව්වලට ඔබේ නිර්මාණ දුක්ඛ ආයතනයේ කපුරන ආයතනයේ ඔබේ කපුරන ආයතන කපුරන ඔබ කපුරන ආයතන ඒක තමයි අපි කරන්නේ ඒ නිසා උපායක තමයි ආයතනයේ මත බෙරේ වගේ කතා කරගෙන දෙමුද සාත්‍රේ නවරංග සංගීත කණ්ඩායම සමග ගීත ගීපත් කරමු මේ ඉන්නේ තාතා සංගීත කණ්ඩායම ඔබ මම හදිස්සිය ආයේ විමාන ප්‍රසංග වේදිකාව වාදනය කරන ජනප්‍රිය සංගීත කණ්ඩායම දෙවෙනි නෑ ඔව් කරන් දක්ෂ සංගීත